මචන් මේ දවස්සල චින්තන ගේන්නත් හේතුවනේ මේ අභිසා මොකද උනේ මොකක්ද වෙන්න පවුලේ සිනමාවට ලොකු හානියක් කිල්ලක් අහුනා වගේ තමයි වැඩිහිටියන්ට ප්‍රමාණයි චිත්‍රපටියක් ආවා. අභිසාරිකාවකට මචං අපේ නීතියෙන් හෝ සමාජයෙන් තියෙන සැලකිල්ලම චිත්‍රපටියටත් ලැබෙනවා. අර ඉංගන්නන්ට කොහෙද මචං උණු බං නේද? මම ටිකක් ආඩම්බරෙන් බාර ගන්නවා වැඩිහිටියන්ට ප්‍රමාණයි කියන ලේබල් එක. මම ආසයි ඒක. අර දූරන්දර් කියලා චිත්‍රපටියක් ආවා. මචං පටන් ගත්ත වෙලේ ඉඳන් මරනවා. මේක ළමයින්ට සුදුසුද? එතකොට මේ ලිංගිකත්වය විතරද වැඩිහිටියන්ට සුදුසු වෙන්නේ? මරණේව නැද්ද? මොකද මම හැමතිස්සෙම කියනවා මම ෆැකල්ටි ඔෆ් දෙත් මට මේ ලිංගික කලාපය ගැන ලොකු අමාරුවක් තියෙනවා. කුමාරියාගේ පියවරක් නිරාවරණය වීම මහා ලොකු ප්‍රශ්නයක් කියලා. පාර්ට් ටයිම් ජොබ් එකක් විදියට කැම්පස් වලට යන අය අමතර ආදායමක් විදියට ඇඟලුම් කර්මාන්තවල ඉන්න අය අමතර ආදායමක් විදියට මේ ස්පා වල රස්තාව කරනවා. මොකද අපි ওই ලීක් වෙන වීඩියෝ එකක් හරි හොරෙන් ගන්න වීඩියෝ එකක් කරන්නේ හැම එකක්ම බලන්නේ මොබයිල් ෆෝන් එකේ. ඒතකොට මේ ෆෝන් එකෙන් තමයි මේ කාන්තාවගේ කතාව අපි කියන්නේ. අපේ ඔය සිංහල බෞද්ධකම කියලා කියන්නේ ඒකනේ. එලිපිට එකයි ඇතුළේ එකයි කියන එකනේ. හංගගෙන උඹ සෙක්ස් කරාට කමන්නේ ඒක කියන්න නරකයි. වගේ එකක යන්නේ. අද සුපුරුදු විදිහට මචං වැඩසටහන පටන් ගන්න හදන්නේ. ඉතින් අද දවසේ මචං වැඩසටහන අපේ හිතවතා නැත්නම් අද දවසේ අපේ මචං මේ යාවජීව සදාකාලික මචං කෙනෙක්. කියන්නේ සාමාන්‍ය මචං කෙනෙක්. ඊයගේ මේ මචං වැඩසටහනට යාවජීව. එහෙම යාවජීව දෙන්නෙක් ඉන්නවා. තව එක්කෙනෙක් එයා තව ළඟදී ගෙන්නනවා. මේ කියන්නේ අපේ මචං වැඩසටහන එපිසෝඩ් 3ක් කියන්නේ ඒ කියන්නේ දේ අවස්ථා තුනක ගිය තුනේදී මම වැඩිම වාර ගණනක් ආපු එක්කෙනෙක් තමයි චින්තන ධර්මදාස. චින්තන තමයි දවසේ මචං. අයි මචං කොහොමද? අයිව. මචං මේ දවස්වල චින්තන ගේන්නත් හේතු වුණේ මේ චින්තනගේ වැඩේ ගැන දැන් හැමෝම දන්නවනේ. අභිසාරි. ඔව්. මොකද උනේ මොකද්ද වෙන්නේ? අභිසාරි කියන්නේ මං හිතන්නේ ලොකු අභියෝගාත්මක ෆිල්ම් එකක්. මොකද එකක් ඒකේ කතා තේමාවයි ඒක කරපු විදිහයි කරපු නිෂ්පාදක කණ්ඩායමේ ස්වරූපයයි අපේ විදිහයි මොබයිල් ෆෝන් එකකින් තමයි ෆිල්ම් කරලා ස්ක්‍රීන් එකට එන්නේ. මේ වගේ චැලෙන්ජස් ගොඩක් ෆිල්ම් එක ඇතුලේ තියෙනවා. ඉතින් ඒ අතරේ ලංකාවේ සිනමාවෙත් තියෙනවානේ ඔය අපි පුනරුදය කිව්වට සිනමාවේ තියෙන දැවැන්ත අර්බුදයක්. පුනරුදයක් නෙමෙයි. ඔය පුනරුදයක් කියලා අපි හඳුන්වන්නේ චිත්‍රපටි දෙක තුනක් සාර්ථක වීමේ කතාවක් විතරයි. එහෙම වගේ අදහස නම් එහෙම ගත්තාම මේ රාජපක්ෂුගේත් එහෙම රජකතා බණ කතා සීරීස් එකක් සාර්ථක වුණානේ. ඉතින් සිනමාවේ පුනරුදයක් ආවේ නැහනේ. ඒ වගේ මේ චිත්‍රපටි ප්‍රමාණයක් සාර්ථක වීම ඇතුලේ තියෙන්නේ තව සෑහෙන ප්‍රමාණයක්. ඒ කියන්නේ ඒ චිත්‍රපටි ඒ ශාලාවලින් තෝරගන්නවා මේවා තමයි පවුලේ සිනමාව දුවන්න පුළුවන් සිනමාව කියලා තෝරගන්න. ඒ වගේම ඔය දැන් මගේ චිත්‍රපටියට වැදුනා වැඩිහිටියන්ට පමණයි කියන ලේබලේ චිත්‍රපටියේ කිසිම නිර්වත් ජවනිකාවක් හෝ ලිංගික කිසිම දෙයක් නැහැ. හැබැයි මේ කතා තේමාව ස්පා එකක ගණිකා වෘත්තිය ඒ වගේ දේවල් හින්දා මේක වැඩිහිටියන්ට පමණයි. වැඩිහිටියන්ට පමණයි සිනමාව කියන එක චිත්‍රපට ශාලාවලින් පිළිගන්නේ නැහැ. ඒගොල්ලෝ කියන්නේ මේ අපි කරන්නේ පවුලේ සිනමාව. මේ පවුලේ සිනමාවට ලොකු හානියක්. නැත්තම් කිල්ලක් අහුනා වගේ තමයි වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටියක් ආවහම. ඒක නිසා චිත්‍රපට ශාලා පැත්තෙන් ඒගොල්ලන්ගේ කර්මාන්තයේ පැත්තෙන් හිතලා මොකද අපි ගත්තොත් එහෙම බර්ගර් විකුණන කඩේකට පාන් විකුණන්න බෑනේ මචං. ਉਹ බර්ගර් විකුණන. ඒ වගේ මේ චිත්‍රපටිය ඒගොල්ලන්ට ගැලපෙන්නේ නැහැ කියලා ප්‍රතික්ෂේප කිරීමක් ආවා. ඉතින් ඒගොල්ලන් අපිට දුන්නේ සති දෙකක කාලයක්. ඒ කියන්නේ සති දෙකක කාලයක් තියෙද්දිත් සතියකින් සිනමා ශාලා ගොඩක් අපෙන් අයින් වුණා. අයින් කරා එහෙම. ඊට පස්සේ ඊළඟටත් ටික සිනමා ශාලා අඩු කරලා සුමාන දෙකක කාලයකදී ගැලවුණා. ඒකට මේ චිත්‍රපටිය හැබැයි රිලිස් කරනකොට ඒකට ස්තුතිවන්ත වෙන්න ඕන ජාතික චිත්‍රපටි සංස්ථාවට. ඒ චිත්‍රපටි සංස්ථාව තමයි පොඩ්ඩක් නිර්භීතව මේ ෆිල්ම් එක හරි අපි අරගෙන එළියට දානවා කියලා බාරගත්තා. අනිත් සියලු මණ්ඩල සෑහෙන්න ඇඹරුණා මේ චිත්‍රපටිය බාරගන්න. මොකද ප්‍රශ්නේ ගණිකාවක් සම්බන්ධ කතන්දරයක්. ඉතින් මේ අපේ චිත්‍රපටි සංස්ථාව මේක එළියට දැම්මට ඒකේ මට තෝරා ගැනීමක් තිබුණා. චිත්‍රපටිය තියාගෙන ලබන අවුරුද්දේ වෙනකන් ඉන්නවද නැත්නම් ලද අවස්ථාවකින් වාගේ චිත්‍රපටිය එළියට දානවද? අර හිඟන්නන්ට කොහෙද මචං උණු බං නේද? ඉතින් ඒක නිසා මම කල්පනා කරා ෆිල්ම් එකක් කරලා දැන් මේ ෆිල්ම් එක කරලත් අවුරුදු එකමාරක් දෙකක් වෙනවා. තවත් අවුරුද්දක් ඉන්නවා කියලා කියන්නේ චිත්‍රපටිකාරයෙකුට ඒක මහා අවාසනාවන්ත ඉරණමක්. ඉතින් මම තීරණය කරා නෑ මම අභියෝගයක් අරගෙන මගේ කතාව කොහොම හරි තිරයට ගේනවා කියලා. තිරයට ගෙනාවා.
මම බලාපොරොත්තු වුණාට වඩා දීර්ඝ කාලයක් දෙයියනේ කියලා හම්බුණා. හම්බුණාට එක පැත්තකින් සදාචාරාත්මක හේතුත් අනික් පැත්තෙන් ඇත්තටම ඒගොල්ලන්ගේ පවුලේ සිනමාව කියන ආකෘතියට මේක ගැලපෙන්නේ නැති හින්දා චිත්‍රපටිය ඉක්මනින්ම එක පැත්තකින් ස්පයිඩර්මෑන්ද ඔව්. ඒ වගේ දැවැන්ත සිනමා කෘති ගානක් දඩි පිටි ගාලා එන්න පටන් ගත්තා. අපිට තියෙන ශාලාවල ස්ක්‍රීන් ප්‍රමාණය සෑහෙන්න අඩුයි. ඉතින් මේ චිත්‍රපටිය මිනිස්සු එහෙම එකක් ආවද කියලා බලන්නත් කලින් චිත්‍රපටිය ගියා. ඒ නම ඇහලා යන්න දද්දි යන්න හිතනකොටම ගිහිල්ලා ඉවරයි. මම ප්‍රශ්න දෙකක් තියෙනවා මම මේකත් එක්ක හදාගත්ත මේ දැන් ඒක එක ප්‍රශ්න එන්න කලින් මේක අහලා වෙන්න. ඔය තිරේ කතාව කිව්වනේ. දැන් චින්තතේ මම කලින් කතාවද කිව්වා මේ ඇත්තට චිත්‍රපට ශාලාවේ තිරේ විතරද වාට තියෙන්නේ වෙන තිරයකට යන්න බැයිද? ඕක තමයි මට මං මගේ චිත්‍රපටි කලාව පටන් ගත්ත දවසේ ඉඳන් මම මුණ දෙන අර්බුදය. මං How I Wonder What You Are කියන චිත්‍රපටය උදය ධර්මවර්ධනත් එක්ක කරද්දී අපි මේ චිත්‍රපටිය කරේ සිනමා ශාලාවලින් පිට විකල්ප ප්‍රදර්ශන මාදිලියක් විදිහට යන්න. අපි ඒක අරන් ගෙවල් වල ගිහිල්ලා පෙන්නුවා, පිට්ටනි වල පෙන්නුවා, විශ්වවිද්‍යාලවල පෙන්නුවා. ඔම් පෙන්න යනකොට චිත්‍රපටි සංස්ථාවෙන් ආව ලියුමක් අපිට. මේක තහනම් නීත්‍යානුකූලව මේක වහම නවත්තන්න ඕන නැත්නම් එහෙම අපිට ක්‍රියාමාර්ග ගන්න සිද්ධ වෙනවා. ඒක තමයි නීතිය. නීතිය හැටියට ප්‍රවේශ පත්‍රයක් නිකුත් කරලා ඔයාට මේ අනුමත සිනමා ශාලාවලින් පිට චිත්‍රපටයක් පෙන්වන්න බෑ. එතකොට සිනමා ශාලාවලින් සමහර චිත්‍රපටි බාර ගන්න කැමති නෑ. ඒගොල්ලෝ කියනවා අපිට එපා මේ චිත්‍රපටි කියලා. ඒතකොට ඒ චිත්‍රපටි වලට යන්නේ මං නෑ. උන්ට පෙන්වන්න දනකුත් නෑ. සිනමා ශාලාවලින් බාර ගන්නෙත් නෑ. එතකොට දැන් මේ බාර නොගන්නා වූ සිනමා කෘති මොනවාද කියලා බැලුවොත් අර අපි එක කාලයක සම්භාව්‍ය පස්වෙනි මණ්ඩලය කියලා ආවද? ඒ කියන්නේ සම්භාව්‍ය පස්වෙනි මණ්ඩලේ නම් චිත්‍රපටියක් වැඩි හිටියට පමණයි තමයි ආවේ. අපි ගියේ එහෙම ෆිල්ම් බලන්න. ඉතින් ඒ වගේ චිත්‍රපටි දැන් අර පවුලේ සිනමා ශාලාවලින් බාර ගන්න කැමති නෑ. මං කොයි වෙලේකවත් මේ සිනමා ඒ කියන්නේ මේ ශාලා හිමියන්ට දොස් කියන්නේ නෑ. මොකද ඒගොල්ලන්ගේ ව්‍යාපාර ලාභය හරි ඒගොල්ලන්ගේ සදාචාරය හරි මොකක් වුණත් තමන්ගේ ආයෝජනය තමන්ගේ හෝල් එක තමන් මොනවද පෙන්වන්නේ කියලා තමන් තීරණය කරන එක ප්‍රශ්නයක් නෑ. හැබැයි කොහෙද මේවා පෙන්වන්නේ? මේවා පෙන්වන්න ඒ කියන්නේ අපිට ඒකේ පෙන්වන්න බැරි නම් අපිට එළිය පෙන්වන්න නිදහසක් අයිතියක් තියෙනවා. ඉතින් ඒක නීතියෙන් බාධා කරලා තියෙනවා. ඒ කියන්නේ තමන්ගේ ඔඩියන්ස් එක තියෙන තැනට යන්න අයිතියක් නැහැ. නෑ. තමන්ගේ ඔඩියන්ස් එකක් හොයාගෙන ගිහිල්ලා තමන්ගේ චිත්‍රපටියේ පාඩුව පියවා ගැනීම හැකියාවක් නිදහසක් චිත්‍රපටිකරුවෙකුට නෑ. එතකොට ඒ මනුස්සයා හෝල් එකේ ගත්තේ නෑනේ කියලා නිකන් ඉන්න ඕනේ. මේ කොයි තරම් ලොකු ආයෝජනයක්ද මේ එහෙම නිකන් ඉන්න ඕනේ. නිකන් රුපියල් 10ක් 15ක් නෙවෙයි මචං. මේක ලොකු මහන්සියක්. මිනිස්සු සමහර ඒවා ලොකු කැපකිරීම කරලා කරන්නේ. සමහර අය ඉඩකඩම් උගස් කරලා කරන්නේ. ඉතින් මේක පියවා ගැනීම. ඔකෙදි ඉතින් අර ගොඩක් වෙලාවට සමහර කෙනෙක් කියන්න පුළුවන් ඉතින් ඇයි ස්ට්‍රීමින් ප්ලැට්ෆෝම්ස් වලට යන්නේ නැත්තේ. ඉතින් ස්ට්‍රීමින් ප්ලැට්ෆෝම්ස් කියලා කියන්නේ මචං අපිට ආපහු අපි පුද්ගලිකව සිනමාව නරඹන තැන. හැබැයි සිනමාව කියලා කියන්නේ අපි සාමූහිකව ලොකු තිරයක ඒක නරඹන වෙන විනෝද අවකාශයක්. ඒක වෙන කල්චර් එකක්. ඒකට අපි ස්ට්‍රීමින් ප්ලැට්ෆෝම්ස් වලට යන්න පුළුවන්. ඒක ලේසි කාරණයක්. හැබැයි අපිට අර සංස්කෘතික අවකාශය අහිමි. සිනමාකරුවෙක් විදියට සිනමාකරුවෙකුට හිමි විය යුතු සංස්කෘතික අවකාශය තමයි අහිමි කරලා තියෙන්නේ. ඉතින් මගේ යෝජනාව මගේ මේ එළියට වැටිච්ච චිත්‍රපටියත් එක්කත් මම ෆයිට් කරන්නේ අපිට විකල්ප ප්‍රදර්ශන මාදිලියක් අත්හදා බලන්න ඉඩ දෙන්න. ඒකේ අවදානම හෝ මොකක් හෝ අපි බාර ගන්න. හැබැයි මචන් දැන් මමම බලලා තියෙනවා කොළඹ තියෙන ප්‍රධාන පෙළ සිනමා ශාලා සංකීර්ණ කියලා අපි ගමු. ඔව් මල්ටිප්ලෙක්ස්. ඒවයි වැඩි හිටියන්ට පමණක් ඉංග්‍රීසි චිත්‍රපටි දින ගණනාවක් තියෙනවා. සමහර මාසයක් විතර තියෙනවා. හැබැයි දැන් ඒක නිසා අර ප්‍රශ්නේ නැද්ද? දැන් චින්තනගේ අபிසාරයේ හින්දා ශාලාවට ආව ප්‍රශ්නේ අර ඉංග්‍රීසි වැඩි හිටියන්ට පමණයි චිත්‍රපටයක් පෙන්වන්න දෙන්නේ නැද්ද? නෑ ඒක ඉංග්‍රීසිනේ මචං. ඉංග්‍රීසි වුණාම වැදගත් වෙනවානේ. ඒතකොට මේ මං හිතන්නේ ඉංග්‍රීසි වැඩි හිටියන්ට පමණයි චිත්‍රපටි නෙමෙයි අපේ මේ දේවල් සඳහා ඔය සහතිකය නිකුත් කිරීමේ මම පිළිගන්නේ මගේ චිත්‍රපටි වලට මම ටිකක් ආඩම්බරෙන් බාර ගන්නවා වැඩි හිටියන්ට පමණයි කියන ලේබලේ. මම ආසයි ඒක. හැබැයි මේ ලේබලේ නිකුත් කරන පදනම සාධාරණයි කියලා මම හිතන්නේ නැහැ. උදාහරණයක් විදිහට අර දූරන්දර කියලා චිත්‍රපටියක් ආවා. මචං පටන් ගත්ත වෙලේ ඉඳන් මරනවා. ඉතින් මේක ළමයින්ට සුදුසුද? මේක පැය 3ක් විතර දිගයි ෆිල්ම් එක. මේක දවස පුරා චිත්‍රපට ශාලාවල පෙන්නුවා. කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට මේ ලිංගිකත්වයේ විතරද වැඩි හිටියන්ට සුදුසු වෙන්නේ මරණේව නැද්ද? අර එන ක්‍රූර මිනිමරුම් බෝම්බ පිපිරීම් ළමයින්ට සුදුසුද? අනික පවුලේ සිනමාව කියන්නේ මොකද්ද මචං? දැන්
අපි ළමා චිත්‍රපටියක් බලන්න යනවා පොඩි එකාව තනියම යවන්න බැරි හින්දා අම්මා හරි තාත්තා හරි යනවා. නැත්නම් අම්මයි තාත්තයි දෙන්නම යනවා. එතකොට මේ අම්මයි තාත්තයි දෙන්නම යන්නේ අර චිත්‍රපටියට ආස හින්දාද? නැත්නම් පොඩි එකා හින්දාද? එතකොට චිත්‍රපටියට අදාළ නොවන උන් දෙන්නෙක්ගේ ටිකට් කඩන්න නිබන් මේ පවුලේ සිනමාව කියලා හදලා තියෙන්නේ. නැතුව මම ආස සිනමාව. තාත්තා ආස වෙන්න පුළුවන් එක ජාතික චිත්‍රපටියක් බලන්න. අම්මා ආස වෙන්න පුළුවන් තව ජාතික චිත්‍රපටියක් බලන්න. ළමයා ආස වෙන්න පුළුවන් අපි ආට් හදන්නේ නැත්තම් සිනමා කෘතියක් කේට කරන්නේ එහෙමනේ. ඒකට පවුලේ සිනමාව කියන්නේ පට්ට බොරුවක්. ඒ කියන්නේ ඒක තනිකරම මේ අනවශ්‍ය මිනිස්සුන්ට අනවශ්‍ය සිනමා කෘතීන් නරඹන්න දීලා කීයක් හරි කඩා ගන්න විදිහේ උපක්‍රමයක්. ඉතින් ඒක මං හිතන්නේ සාධාරණ ක්‍රමයක් කියලා. දියුණු සිනමාවක්. ඔය කියන විදිහේ සිනමා පුනරුදයක් අපිට තියෙනවා නම් හැම සිනමා කෘතියකටම නරඹන්න අවකාශයක් තියෙන්න ඕන. එතකොට හැම සිනමා කෘති තමන් කැමති සිනමා කෘති හොයාගෙන ගිහිල්ලා ඒව නරඹන වෙනස් වෙනස් ජෝන්රාස් වෙනස් වෙනස් රසවින්දන කලාපයන් නිර්මාණය වෙලා තියෙන්න ඕන. වෙනස් වෙනස් විදිහේ සිනමා නිර්මාණ කරන පිරිස් බිහි වෙලා තියෙන්න ඕන. ඒ වෙනුවට දැන් තියෙන්නේ හරියටම මචං අර අපේ සිංහල භාෂාවෙන් කියන්නේ පුප මහලා බඩ යන්න බෙහෙත් දුන්නාම වගේ තත්ත්වයක් තමයි මේ වෙලා තියෙන්නේ. කියන්නේ ෆිල්ම් හදනවා මිනිසුන්ට එකපාරට කවුරු හරි කියලා චිත්‍රපටි කර්මාන්තයේ ලාභයි මාර පුනරුදයක් ලැබලා තියෙන්නේ කියලා මිනිස්සු ෆිල්ම් හදාගෙන යනවා. පෙන්වන්න තැනක් නැහැ. මචන් දැන් ඔය විදිහට දැන් ඔය කියන කතන්දරෙත් එක්ක දැන් මං අහන්න ආපුවම අபிසාරියකට එන්නේ. අபிසාරියට මොකද වෙන්නේ? දැන් ඔය දැන් ඇත්තට චින්තක ෆිල්ම් එක එන්න කලින් අபிසාරියකට එක්ක සංවාදයක් හැදුනා. අපිත් ආසාවෙන් හිටියේ ඒකත් එක්ක මේ සංවාදය ගොඩ නැගෙන්නේ. ඒකත් පුළුල් සංවාදයක් හැදෙන්න පටන් ගත්තා. ස්පා වෙන්න පුළුවන්, ගණිකාවන් වෙන්න පුළුවන්, මේ කර්මාන්තය ගැන වෙන්න පුළුවන්, චිත්‍රපටි කර්මාන්තය සමස් ඒ විවිධ මාතෘකාවට සංවාදයක් පැලවෙන්න පටන් ගන්නවා කියලා පොඩි ඉගියක් පොඩි සුවඳක් ආවා අපිට. ඔව්. දැන් ඒ අபிසාරීත් එක්ක හැදෙතික පැල ටිකට මොකද වෙන්නේ? නෑ ඒකේ වැඩේ තියෙන්නේ අபிසාරි කියන්නෙම මම මේක පටන් ගන්නකොටමත් කිව්වා ඒක මේ තවත් එක චිත්‍රපටියක් නෙමෙයි. ඒක එක කතිකාවක ආරම්භයක්. ඒ කතිකාව නිකන් මේ නිර්මාණකරුවෙකුගේ කැසිල්ලට හරි මොකකට හරි ආපු එකක් නෙමෙයි. ඒ වෙනුවට ලංකාවේ ඊටාම පීඩාවට අපවාදයට පත්වෙච්ච අපහසුතාවයන්ට බඳුන් වෙන කාන්තා ප්‍රජාවක් ඉන්නවා. ඒගොල්ලෝ රැකියාවක් කරලා උපයනවා. ඒ රැකියාවෙන් ඒගොල්ලන්ගේ සමාජලට පවුල් නඩත්තු කරනවා. මේ අයට මේ වෙන පීඩාව සංස්කෘතියෙන් නැත්තම් නීතියෙන් වෙන පීඩාව ගැන ප්‍රශ්නය මතු කරන්න තමයි මේ චිත්‍රපටිය හදන්නේ. හැබැයි ඒක ගණිකාවන් ගැන චිත්‍රපටයක් විතරක්ද කියලා ඇහුවොත් මම කියන්නේ නෑ. මේ ස්ත්‍රීන්ට ලැබෙන සැලකිල්ල කියන්නේ නැත්තම් මේ ස්ත්‍රීන්ට ලැබෙන නිදහස කියලා කියන්නේ ආපහු බස් එකකදී ජග්ගැහීම නැත්තම් ඔය පස්ස මිරිකීම වගේ දේවල් වලට කරා බලපාන. නැත්තම් ගෙවල් වල පිරිමින්ගෙන් ගෑනු ගුටි කෑම වගේ දේවල් වලට බලපාන තත්ත්වයක් දක්වා යනවා. ඉතින් මේවා එකට එක සම්බන්ධයි. මේක ඇත්තටම පොදුවේ ගත්තාම ලංකාවේ ස්ත්‍රියගේ ගරුත්වය පිළිබඳ සිනමාව. ඒ කියන්නේ එහෙම චිත්‍රපටියක් මම කරන්න try කරේ. ඉතින් අபிසාරිකාවකට මචං අපේ නීතියෙන් හෝ සමාජයෙන් තියෙන සැලකිල්ලම චිත්‍රපටියටත් ලැබුණා. ඒ මිනිසුන්ට වෙන රස්සාවක් ආණ්ඩුවෙන් දෙන්නෙත් නැහැ. ඒ මිනිසුන්ට ඒ රස්සාවෙන් ජීවත් වෙන්න දෙන්නෙත් නැහැ. ඒ මැදුවට ඒක කොහෙටවත් රැඳෙන්න අඩු ගානේ ගයක් කුලියට ගන්න වෙන මේ තමන්ගේ ළමයෙක්ව ඉස්කෝලේට දාගන්න පුළුවන්කමකුත් නැහැ. ඒකම චිත්‍රපටියටත් සිද්ධ වුණා. ඒක සමානව කරයි වැඩේ. එහෙම මොකද? මචං දැන් අපි දැන් අபிසාරිකාවන් ගැන ප්‍රශ්න කතා කරන ගමන්ම දැන් ඔය චින්තා ගැන මම කියන්නේ මේ ෆිල්ම් එකත් එක්ක හැදිච්ච කතාවක් තියෙනවා. දැන් මේ ෆිල්ම් එකේ ඔයා කිව්ව විදිහට මේක ෂූට් කරේ කැමරා ෆෝන් වලින්. එහෙම මේ ප්‍රොඩක්ෂන් එක ගැන පොඩ්ඩක් කතා කරමු. මොකද්ද මේක ඔයා ඇයි මේ වගේ ප්‍රොඩක්ෂන් එකක් කරන්න හිතුවේ? ඔව් නෑ අපි මේක චිත්‍රපටියක් කාස්ට් එක තෝරාගත්ත විදිය. චිත්‍රපටියක් ඒ ගැන ගොඩක් කතා කරන්න ඕන පොඩ්ඩක්. අනිවාර්යයෙන්. චිත්‍රපටියක් කරන්නට වඩා මේක ඇත්තටම උනේ ස්ටෑන්ඩ් අප් මූව්මන්ට් ලංකා කියන්නේ මේ පාරේ වීදිවල වැඩ කරන සාමූහිකයන්. මේ ලංකාවේ ලිංගික ශ්‍රමිකයන් වෙනුවෙන් හිරේදී මේ වදයට ලක් වෙන මිනිස්සු වෙනුවෙන් ඊට පස්සේ ඇඟලුම් කර්මාන්තවල අපහසුතාවයට ලක් වෙන අය වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම. ඒ අයට ඕන වුණා මාත් එක්ක දැන හැඳුනුම්කමක් ඇති වුණායින් පස්සේ මොනවා හරි කරන්න පුළුවන්ද ක්‍රියේටිව්ලි මේ මොකද මම හැමතිස්සෙම කියනවානේ මම ෆැකල්ටි ඔෆ් සෙක්ස් මට මේ ලිංගික කලාපය ගැන ලොකු අමාරුවක් තියෙනවා කියලා. ඉතින් මගෙන් ඇහුවා ඒක. මම ඇහුවාම ඉතින් මම කිව්වා අපි චිත්‍රපටයක් කරමු. චිත්‍රපටයක් කරන්න ඒගොල්ලන්ට එහෙම ලොකු විශාල අරමුදල් තිබුණේ නැහැ. ඔය සිනමාවට වියදම් කරනවා කියන කෝටි ගණන් මේ මුදල් දාන්න පුළුවන් නිෂ්පාදකවරුන් පිරිසක් නෙමෙයි. ඒගොල්ලෝ අමාරුවෙන්
එකතු කරගත්ත මේ දේවල් තමයි තිබුණේ. ඉතින් ඒකෙදි මගෙන් ඇහුවා ඉතින් මෙහෙම මුදලකින් කරන්න පුළුවන් මං කිව්වා නෑ කරන්න පුළුවන් කියලා. මම ඒකට හරියන්න ප්‍රොඩක්ෂන් ඩිසයින් එකක් කල්පනා කරා. ඒ කියන්නේ අපිට එතකොට ආකෘතිය වෙනස් කරන්න සිද්ධ වෙනවා. ඒ කතාව කොහොමද අපි රූගත කරන්නේ? කොයි වගේ කණ්ඩායමක් එක්කද රූගත කරන්නේ? කොයි තරම් පිරිසක් අපි එකට යොදා ගන්නවද? මෙන්න මේ වගේ දේවල් එක්ක මම මගේ නිර්මාණ සැලසුමට හරියන්න වෙන විදිහ ආකෘතියක් නිර්මාණය කරගත්තා. ඒකෙන් තමයි ඒක කරේ. ඒකෙදි මම මුලින්ම සැලකිල්ලට ගත්තේ මොබයිල් කැමරා එක කියන එක. මේ iPhone 15 Pro කියන කැමරා එක එකක් මට iPhone එකකින් ෆිල්ම් එකක් කිරීමේ උවමනාව තිබුණා. අනිත් එක තමයි මේක මේ කතාවට හරියටම ගැලපෙනවා. මොකද අපි ওই ලීක් වෙන වීඩියෝ එකක් හරි හොරෙන් ගන්න වීඩියෝ එකක් හරි හැම එකක්ම බලන්නේ මොබයිල් ෆෝන් එකෙන්. ඒතකොට මේ ෆෝන් එකෙන් තමයි මේ කාන්තාවගේ කතාව අපි කියන්නේ. ඒක මම හිතුවා ඒ ආකෘතියට ඒ කතාවේ තේමාවට හොඳට ගැලපෙන දෙයක් කියලා. ඒකෙදි මිනුවන් අපේ මගේ DOP එයාට වෙනම අධ්‍යයනය කරලා ඔය පිටරටවල් වල ඒ චිත්‍රපටි කරපු දේවල් වලින් ඉගෙනගෙන සෑහෙන බඩු ටිකක් ගෙනාවා මේ පැත්තට. ගෙනල්ලා ඒ ඕන කරන ඇප්ස්ද අනිත් උපකරණද දාගෙන තමයි වැඩේට බැස්සේ. මේක ඊළඟ අභියෝගාත්මක දේ වෙන්නේ මම හිතන්නේ නිලියක් තෝරා ගැනීම. නිලියක් තෝරා ගැනීමේ අභියෝගය එන්නේ මොකද? ගොඩක් නිලියෝ කැමති නැහැ තමන් ගණිකාවක් විදිහට රඟපාන. සහ ගණිකාවක් නිවැරදි කියන පෙනී සිටීමේ ඉන්න. කියන්නේ ගණිකාවක් ඔව් මම කරන රස්සාව හරි. ඔව් ඒක කාන්තාවගේ චරිතෙම ඒ කියන්නේ දැන් මේ ගණිකාවගේ චරිතය අපි පෙන්නුවා නම් එහෙම මේ අනේ පව් එයා අසරණයි වෙන කරන්න දෙයක් නැති හින්දා එයා ඒක කරන්නේ මේ එයාට අපි වෙන මොනවා හරි ආර්ථික ක්‍රමයක් හැදුවොත් එයා ඒකෙන් එළියට එනවා ගොඩ එනවා ඔන්න ඔය වගේ අර හොඳ ළමෙක් වෙනවා. ඔව් අර යහපත් කමේ මූලධර්මය කියලා මහා මගුලක් තියෙන ඒ විදිහේ චිත්‍රපටි අපි දැකලා තියෙනවා. ඒ විදිහට තමයි ඒගොල්ලෝ ගැන සින්දු ලියන්නේ. ඒ විදිහට තමයි ඒ ගණිකාව ගැන කතා ලියන්නේ. හැබැයි නිකන් හරි ගණිකාවක් කිව්වොත් එහෙම නෑ මම මේක මගේ රස්සාව විදිහටයි කරන්නේ. මේක මගේ තෝරා ගැනීම. මම කැමතියි මේ රස්සාවට. මට මේකෙන් හොඳ ආදායමක් ලැබෙනවා. එතකොට මෙහෙම කියන අය මට මුණ ගැහිලා තියෙනවා මගේ ජීවිතේ. මට ඔය අනේ අපි මාර දුකක් විඳින්නේ අර මෙහෙ කියන කට්ටියත් මුණ ගැහිලා තියෙනවා. ඒ අය මුණ ගැහිලා තියෙන්නේ ස්පාවල එහෙම මචං. අර ඇහුවෙන් පස්සේ මේ අනේ අපේ අම්මටත් මේ වකුගඩුව අමාරුව තාත්තටත් මෙහෙමයි මං ඒකයි මේ රස්සාව කරන්න වැඩිපුර කීයක් හරි දෙන්න කියන මානසිකත්වයෙන් කීයක් හරි කඩා ගන්න දෙන උඩර වැට්ටියක් මිසක් ඇත්ත කතාවේදී මචං පාර්ට් ටයිම් ජොබ් එකක් විදියට කැම්පස් වලට යන අය අමතර ආදායමක් විදියට ඇඟලුම් කර්මාන්තවල ඉන්න අය අමතර ආදායමක් විදියට මේ ස්පාවල රස්සාව කරනවා. එතකොට ඒගොල්ලෝ මේක අසතුටෙන් කරන මහා දුක්ඛිත රස්සාවක් නෙමෙයි මේකෙන් හොඳ ආදායමකුත් ලබනවා. ඒ හොඳ ආදායමක් ලබලා සෑහෙන හොඳ ජීවිත ගත කරන පිරිසකුත් ඉන්නවා. ඒ ආදායමෙන් ඒගොල්ලෝ සමහරවිට ඒගොල්ලන්ගේ අම්මලා තාත්තලාටත් යවනවා. ඒ වගේ පවුල් නඩත්තු කරනවා. එහෙම විශාල පිරිසක් ඉන්නවා. මෙන්න මේ කතාව. ඒ කියන්නේ ඒකට අපි ඉංග්‍රීසියෙන් කියනවා අන්ඇපොලොජෙටික් කියලා. ඒ කියන්නේ මේ සමාජයෙන් සමාව ඉල්ලනවා නෙමෙයි මම ඉන්න තැන මට විශ්වාසයි. කියන ආත්ම විශ්වාසයෙන් ගණිකාවකගේ චරිතයක් පෙනී සිටීම කියන එක අභියෝගයක් නිලියකට. ලොකු සංස්කෘතික ප්‍රහාරයක් එන්න පුළුවන්. එයාව ඊට පස්සේ ඒ චරිතය විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ වගේ ගොඩාක් දේවල් ලේබල් වෙන්න පුළුවන්. ඉතින් මෙතනදී පබෝද ඒ අභියෝගේ බාරගත්තා. එයා ඒ චරිතයට හුඟක් ආදරෙන් ඒ චරිතය ඇත්තටම සෑහෙන දේවල් ඒ චරිතයට එකතු කරලා නිර්මාණය කරා. ඊට පස්සේ මේකේ තව එකතු වෙලා තිබුණා සංක්‍රාන්ති ලිංගික චරිතයක්. ලේඩි ගාගාගේ. ඒ චරිතේ මට ඕන වුණා අපි දකින්න හුරු වෙච්ච සංක්‍රාන්ති ලිංගිකයෙක් ඉන්නවා. මොකක් හරි දකින්න හුරු වුණාම මචං අපි හැමතිස්සෙම හිතනවා ඒක තමයි විදිහ කියලා. අපිට බාර ගන්න බෑ ලිංගිකත්වය කියන එක මෙහෙම පැතුරුණු මේ අර මේ ශ්‍රීතයක් වගේ එකක් කියලා. ඒ ශ්‍රීතේ ඕන තැනක ඔයා පිහිටන්න පුළුවන්. ඉතින් මට ඕන වුණා මේ වෙන කලර් එකක් තියෙන ට්‍රාන්ස්ජෙන්ඩර් කෙනෙක් නිර්මාණය කරන්න. එතන තමයි මම රැවුල තියෙන හැබැයි ඒත් එක්කම ස්ත්‍රීත්වය බාර ගන්න සූදානම්ෙන් ඉන්න චරිතයක් නිර්මාණය කරේ. ඒ චරිතය ඇත්තටම මේ මගේ යාළුවෙක් ඉන්න චරිතයක්. එයා මම අඳුර ගන්නකොට සෑහෙන ලොකු පිරිමියෙක්. හැබැයි ඊට පස්සේ එයා ඒ ලොකු පිරිමිකමෙන්ම ගැහණුකම දක්වා ගියා. දැන් එයා සංකාන්ති ලිංගික මට්ටමක තමයි ඉන්නේ. ඉතින් මම අපේ ජනට් ගිහිල්ලා යාගාව නැවතිලා මේක එයාගේ මේ චර්යාවන් එයාගේ ඉරියව් පුරුදු වුණා. ඊට පස්සේ තමයි එයා ඒ චරිතය නිර්මාණය කරේ. ඉතින් ඒ වගේ මම හිතන්නේ මේ ඒ කැරක්ටර්ස් වලට සෑහෙන
කැපවීමක් කරා කියලා මේකේ රඟපාපු හැමෝම වගේ විශේෂයෙන්ම මම හරිම ස්තුතිවන්ත වෙනවා අපේ කවුද අපේ ප්‍රේමනාත් සීදොලවත්. ඉතාම ආන්දෝලනාත්මක පෙනී සිටීමක් ඒ චිත්‍රපටය තුළ හරි චූටි කෑල්ලක්. හැබැයි ඒක බලන හැමෝටම අමතක වෙන්නේ නැහැ. ඔව්. ඒ තමන් ඉන්න දේශපාලන මතවාදයද අනම්ම කොහොමද මේ දොලවත් සමලිංගික පනත ඉදිරිපත් කරලා ලිංගික නිදහස වෙනුවෙන් සෑහෙන පෙනී සිටීමක් කරන කෙනෙක්. නමුත් මේ රාජපක්ෂ කඳවුරේ සිටියදීම ඒකට ඒකේ හිටපු ටොයියෙක් වගේ. ඒවනේ. ඉතින් ඒ පෙනී සිටීම හරිම රසවත් දෙයක් වුණා. මේ ඉතින් මං හිතන්නේ අපි හැමෝගෙම 100% කැපවීමක් ඒ චිත්‍රපටිය ඇතුලේ තියෙනවා කියලා. චින්තන අපි පුංචි විරාමයකට යන්න තව ගොඩාක් දේවල් කතා කරන්න. අපි චින්තනත් එක්ක කතා කරන අතරේ පොඩි විරාමයක් අරගෙන මේ මචං එක අපේ මචං එක්ක කතා කරමු. අපි මචං වැඩසටහනේ දෙවෙනි කොටසට දැන් අපි ආපහු එන්නේ. අපිත් එක්ක චින්තන ධර්මදාසනත් අපේ මචං සුපුරුදු මචං අපිත් එක්ක ඉන්නේ. චින්තන මේ අර අභිසාර චිත්‍රපටයේ ඔය කතන්දර ටිකත් එක්ක කිව්වන් එක අභිසාරය ගැන ප්‍රශ්න කාලා ඊළඟ තැනට යනවා. දැන් මේක බලන්න නැවතුණානේ. දැන් බලන්න බැරිච් ලොකු පිරිසකුත් ඉන්නවා. ආසාවෙන් ඉන්න පැලේ පවන් පැල කරන්න බලාගෙන කටයුතු ඉන්නවා. මොකද්ද තියෙන ඊළඟ අවකාශ නැත්නම් ඊළඟ තැන? ආපහු තැනක් කොහෙද තිරයක් තියෙයිද? ඩිජිටල් තිරයක් තියෙයිද? එහෙම අදහසක් තියෙනවා. ඔව් නෑ මේක අනිවාර්යෙන් ඩිජිටල් තිරය මතට එනවා. හැබැයි මට මේක ඩිජිටල් තිරය මතට ඒම නෙමෙයි මගේ ව්‍යායාමය. මේක අර වැඩේ ඔය කලින් කියුවා. විශේෂයෙන් මේක කරලා තියෙන්නේ මොබයිල් ෆෝන් එකකින්නේ. මොබයිල් ෆෝන් එකකින් කරපු වැඩක් කොහොමද ලොකු ස්ක්‍රීන් එකේ එනකොට කියන එක දකින්න ඕනේ. එතකොට තමයි අපි සිනමාව අධ්‍යයනය කරන හරි කවුරු හරි කෙනෙකුට මේකේ ක්වොලිටි එක ගැන මේකේ අඩුපාඩු ගැන හිතාගෙන තමන්ගේ ඊළඟ වැඩේ කරන්න පුළුවන්. ඉතින් මේක ලොකු තිරේ දැකිය යුතුම චිත්‍රපටයක්. අනිත් එක ලොකු තිරේ දැකලා ලොකු පිරිසක් එකට බැලීම ඇතුලේ මේක ලොකු සංස්කෘතික කතිකාවක් නිර්මාණය කරන්න. තනියම ගෙදර බලලා චිත්‍රපටයක් බැලුවනේ කියලා ඊළඟ චිත්‍රපටිය බලලා ආයි තවත් අර බින්ජ් වොචින් කියලා එහෙම යන්න පුළුවන්. මේ ඒක තමයි මේක අවසාන දේ වෙන්නේ. නමුත් මම ඊට වඩා මේ චිත්‍රපටිය වෙනුවෙන් මැදිහත් වීමක් කරන්න සූදානම්ෙන් ඉන්නේ. මම හිතන මං චිත්‍රපටි සංස්ථාවෙනුත් අවසර ඉල්ලලා තියෙනවා මේ චිත්‍රපටිය වෙන තැන්වල ගිහිල්ලා ප්‍රදර්ශනය කරන්න. ඒ කියන්නේ මේ තියෙන සිනමා රාමුවෙන් පිට. ඒකට හේතුව තමයි මට මේ අර්බුදය මේ චිත්‍රපටියට එන අර්බුදයක් නෙමෙයි. මේ චිත්‍රපටිය මේකේ අපි කියමුකෝ වියදම් කරපු මුදල හෝ මොනා හෝ නැවත ආවරණය කර ගැනීමේ උවමනාවක් තියෙන උවමනාවක් මේ ඇතුව කරපු නිර්මාණයක් නෙමෙයි මේක. මේක දෙන්නම කරපු නිර්මාණයක්. මේක ඇත්තටම මම මුලින් ධම්මත් කිව්වේ මේ ලිංගික ශ්‍රමිකයන් වෙනුවෙන් කරන පූජාවක්. එතකොට අපේ කතිකාව ලොකු ආරම්භයක්. ඒ වගේම අපි සිනමා තිරයේ උඩ පළවෙනි වතාවට මේ අන්ඇපොලොජෙටික් ප්‍රොස්ටිටියුට් කෙනෙක් සෙක්ස් වර්කර් කෙනෙක්ව නිර්මාණය කරලා එයාව වීරවරියක් විදිහට නිරූපණය කරලා තියෙනවා. ඒක සිනමාවේ නැකිලා යන්නේ නැහැ. ඒක ඉතිහාසයේ ලකුණු වෙනවා. එතකොට මේ ඒකම මේක තවදුරටත් චිත්‍රපටියක් විදිහට නරඹමින් මේ කතිකාව දියත් වෙනවා. එතකොට මේකේ මුදල්මය පරමාර්ථ නැති නිසා මේක කොහොමත් අපි සාර්ථක වුණු නිර්මාණයක්. හැබැයි මේක මට බලපානවා මගේ ඊළඟ නිර්මාණ වලට. අර මේ මන්තක චින්ත දාලා තිබ්බා මේ සෝෂල් මීඩියාවේ මේක මලයාලම් පිරිසක් නරඹලා ඒක මොකක්ද එහෙම කටයුත්තකුත් වෙනවා කියලා. ඔව් මේක මේ හඬ කවනවා මලයාලම් සහ හින්දි භාෂාවලට. ඒක ඇත්තටම මේ කරන්නේ මොකද මේ වගේම ලිංගික ශ්‍රමිකයන් වෙනුවෙන් වැඩ කරන කණ්ඩායම් ඉන්නවා ඉන්දියාවේ. එතකොට ඒ අය පිරිස් කීපයක් සම්බන්ධ වුණා මේ පළවෙනි තිරගත කිරීමට මංගල මේ ප්‍රදර්ශනයට. එතකොට එතනදී ඒ අය මේ චිත්‍රපටිය දැකලා ඒ අය අපිට දැනුම් දීලා තියෙනවා මේ ඒගොල්ලන්ට මේ චිත්‍රපටියේ ඒ භාෂාවලින් හඬ කවලා ඒ ප්‍රජාවන්ට පෙන්වන්න අවස්ථාව ලබා දෙන්නේ කියලා. ඉතින් ඒකට අපි කොහොමත් අවසර දෙනවා. ඒක ඉතින් ඒ භාෂාවන්ට මේ පරිවර්තනය වෙනවා. ඊට පස්සේ මේක අනිවාර්යෙන් ස්ට්‍රීමින් ප්ලැට්ෆෝම්ස් වල ඊට පස්සේ කාලයක් ගියන් පස්සේ YouTube වල මේ හැමතැනටම එයි. නමුත් එතන නෙමෙයි අර්බුදය තියෙන්නේ. මම සිනමාකරුවෙක් විදිහට මගේ ඊළඟ සිනමා කෘතිය කරත් ඒක පවුලේ සිනමා කෘතියක් වෙන්නේ නැහැ. ඒක අනිවාර්යෙන් පොඩ්ඩක් දිරවා ගන්න අමාරු තේමාවක්. අපි ආස කරන නිකන් සුව පහසු තේමාවක් නෙමෙයි දුෂ්කර තේමාවන්. පොඩ්ඩක් රිදෙන සුළු කතන්දර ඒවා තමයි මගේ අතින් සිද්ධ වෙන්නේ. ඒකට ඒවා සිනමා ශාලාවට එන්න ඉඩක් නැත්තම් මට අවශ්‍ය වෙන විකල්ප ප්‍රදර්ශන මාදිලියක්. ඒකට ඒ මාදිලිය අත්හදා බැලීමක් විදිහට මම අභිසාරي පාවිච්චි කරන්න යන්නේ. මේ චින්ත දැන් අර චින්ත මුලදිමත් කිව්වනේ දැන්
මේ පුනරුද්දේකට තියෙන අර්බුදයක් කියලා. දැන් අපි දන්නා සාමාන්‍යයෙන් මේ දිනවලත් මේ අපේ ජීවත් වෙන මේ අපේ සමාජය ඇතුලේ චිත්‍රපටි වෙන වැඩමුළු පවත්වනවා, චිත්‍රපට සංස්ථා තියෙනවා, සිනමා පර්ෂද හදනවා. එතකොට අලුත් නළු නිලියන් හොයනවා. මේ ගොඩාක් කටයුතු වෙනවා. එහෙම තියෙද්දි ඇත්තටම අපේ සිනමා කොතනද තියෙන්නේ? ඒක මෙහෙමනේ ඔයාට කියන්නේ අපි බුබුල් කියලා මේ බබල් එකක් ඇති වෙනවා කියලා කියන්නේ. ඒ වගේ බුබුලක් මේ තියෙන්නේ. අර එක කාලෙක ආවනේ ඇපාර්ට්මන්ට්. ඔව්. හැමතැනම ඇපාර්ට්මන්ට් ගහනවා. ඇපාර්ට්මන්ට් ගන්න කෙනෙක් නෑ ඇපාර්ට්මන්ට් ගන්නවා. ඒතර ඒ වගේ මේක බබල් එකක්. මේක එකපාරටම චිත්‍රපටි එකක් දෙකක් සාර්ථක වුණායින් පස්සේ මේක මාර ව්‍යාපාරයක් කියලා මිනිස්සු එළඹෙනවා. හැබැයි මේ ව්‍යාපාරයට හෝ මේ චිත්‍රපට නිෂ්පාදනයට එන කෙනෙකුට චිත්‍රපටයක් නිෂ්පාදනය කරලා අවුරුදු 3ක් හෝ 4ක් බලාගෙන ඉන්න වෙනවා ඒ චිත්‍රපටියේ ශාලාවට ගේන්න. එතකොට ඒ කාලේදී ඒ මුදල එයා බැංකුවක දැම්මා නම් එහෙම ඒ ආදායමත් එක්ක ගනිද්දී චිත්‍රපටිය ප්‍රදර්ශනය කිරීමෙන් ගන්න අවදානමත් ඒ අවදානමෙන් පස්සේ චිත්‍රපටිය සාර්ථක වුණොත් හෝ අසාර්ථක වුණොත් නැත්නම් චිත්‍රපට ශාලාවෙන් එළියට වැටුණොත් මේ පෙන්න ගන්න ඉඩක් නැති වුණොත් මේ සියලු අවදානම් එක්ක බලද්දි ලැබෙන ලාභය පැත්තෙන් බලද්දි මොකද 140 ගාණක් වගේ තමයි නිෂ්පාදකයාට නැවත ලැබෙන්නේ. එතකොට ඒ ලාභය පැත්තෙන් බලද්දිත් මේක අවාසිදායක ව්‍යාපෘතියක්. මේ අවාසිදායක ව්‍යාපෘතියට කවුරු හරි එන්නේ එක්කෝ ඇඳගෙන මට දැන් ලාභයක් ගන්න පුළුවන් කියලා ඇඳලා එන්න පුළුවන්. කවුරු හරි අන්දෝල වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඇත්තටම සිනමාවට හෙන ආදරයක් තියෙන කමක් නැහැ පාඩු වුණත් මම මේක කරන්න ආසයි කියලා එන පිරිසක් ඉන්නත් පුළුවන්. එතකොට මේක අනිත් පැත්තෙන් ගත්තාම මචං හෝල් අයිතිකාරයොත් එක්ක කතා කරලා බැලුවොත් එහෙම කවුරු හරි. ඒගොල්ලෝ මොකද්ද කියන කතාව? ඒගොල්ලෝ කියන්නේ අපි බොහොම අමාරුයි මේ ව්‍යාපාරය කරගෙන යන්නේ. අපිට AC එක දාලා තියාගන්න විදියකුත් නැහැ. දැන් ඒගොල්ලෝ වෙනම ටිකට් එකට අමතරව තව ගාණක් අඩනවා කරන්ට් බිල්ලට කියලා. ටිකට් එකට අමතරව අපි මේ ප්‍රේක්ෂකයෙක් ගෙවනවා කරන්ට් බිල්ලට වෙනම අතිරේක ගාණ. ඒකටත් අවසර දීලා තියෙන්නේ සංස්ථාව. ඒ කියන්නේ එච්චර අමාරුවෙන් තමයි ශාලා හිමියෝ දුවන්නේ. හරි? එතකොට මේ කර්මාන්තයේ කාටද මේ පුනරුදේ ලැබලා තියෙන්නේ? ඒ ASCII අපි චිත්‍රපටි වැඩමුළු කරනවා මේවා හදන. ඒක හොඳයි. ෆිල්ම් කල්චර් එක කියන එක තියෙනවා. මම කියන්නේ ෆිල්ම් කල්චර් කියන එක, සිනමා සංස්කෘතිය කියන එක ශාලාවෙන් කෙලවර වෙන දෙයක් වෙන්න නරකයි. ඒක ඒ රංගපාන අයද චිත්‍රපටි හදන අයද ශාලාව කියන එක ඔප්ෂන් එකක්. ඒ ඔප්ෂන් එක නැත්තම් තව ගොඩක් ඔප්ෂන්ස් වාට තියෙනවා. ඒ ඔප්ෂන්ස් වලදී පුද්ගලික නැත්තම් ප්‍රයිවට් ස්ක්‍රීනින් කියන එක නැත්තම් ඔය OTT ප්ලැට්ෆෝම් කියන එක ඒක අවසාන එකක්. ඒක සිනමාව සම්බන්ධයෙන් අවසාන කොන්දේසියක්. ඊට කලින් සාමූහික ප්‍රදර්ශන මාදිලි රටේ ගොඩනගෙන්න අවශ්‍යයි. එහෙම වුණාම තමයි අපිට සිනමා පුනරුදයක් ගැන කතා කරන්න පුළුවන්. මොකද එතකොට දැනට තියෙන විදිහට දැන් කවුරු හරි තීරණය කරනවා මේ කෘතිය නරකයි. මේ කෘතිය හොඳයි. එතකොට මේක ප්‍රදර්ශනයට සුදුසුයි හෝ ප්‍රදර්ශනයට සුදුසු නෑ කියලා තීරණය කරන බලධාරියෙක් ඉන්නවා. කලාකෘතියකට මේක ඉතාම අවදානම් සහගත තත්ත්වයක්. මොකද අපි දන්නේ නෑ මේ මොහොතේ අපි නිර්ණය කරන කලාවද අනාගතයේ කලාව වෙන්නේ කියලා. දැන් උදාහරණයක් විදිහට අහස් ගව්ව කියන චිත්‍රපටය ගත්තොත් සුමාන දෙකෙන් ගැලවුණා. හැබැයි අදහස් ගව්ව තියෙන්නේ කොහෙද? අද සම්මන්ත්‍රණ තියෙනවා අහස් ගව්ව ගැන කතා කරනවා පතිරාජ උස්සලා කියන සුමාන දෙකක් දිව්වේ නෑ රටේ. එතකොට මෙහෙම අසාර්ථක වෙච්ච චිත්‍රපට හංස විලක් වලට මොකද උනේ? දැන් මහා නිර්මාණ හංස විලක් පෙන්නද්දි මොකද උනේ? අපි ඒ දවස්වල ගණන් ගන්න නැති එළියට විසිවෙන නිර්මාණ. දැන් මම හුඟක් ආස නිර්මාණයක් තියෙනවා The Room කියලා. The Room කියලා කියන්නේ ලෝක සිනමාවේ ගත්තොත් එහෙම පිළිගන්නේ හැදිච්ච නරකම චිත්‍රපටිය. The worst film ever made කියලා තමයි එන්නේ. හැබැයි මේ චිත්‍රපටිය හෝල් වලින් රිජෙක්ට් වුණා. හෝල් වලින් එළියට වැටුණා. මේ චිත්‍රපටිය ඒගොල්ලෝ මිඩ්නයිට් ස්ක්‍රීනින්ග්ස් වලට අරගෙන ගියා. මහා රෑ තැන් වල පෙන්වන්න ගත්තා. ඊට පස්සේ මේකට හැදුනා කල්ට් ෆලෝවිං එකක්. මේක බලන්න, ඒ කියන්නේ මේකේ තියෙන මේ දෝෂ සහගත බව නරඹන්න ආස පිරිසක් හැදුනා. ඒකට ඒගොල්ලෝ මේක නරඹලා මේක උත්සවශ්‍රීයෙන් සමරමින් හැම අවුරුද්දෙම දැන් මේක මං හිතන්නේ හැදිලා අවුරුදු 10කට 15කට වැඩි තාමත් මේ චිත්‍රපටිය ස්ක්‍රීන් වෙනවා. තාමත් මේ චිත්‍රපටියට ආදායම් ලැබෙනවා. ලෝකේ තියෙන නරකම චිත්‍රපටිය The Worst Film කියලා සම්මත වෙච්ච චිත්‍රපටියක් තාම ආදායම් ලැබෙන තාම හොඳින් මේ ලෝකේ තැන් වල ප්‍රදර්ශනය වෙන චිත්‍රපටියක්. එතකොට ඒ ඇමරිකාවේ සිස්ටම් එකේ හැටියට නිකන් හරි මේක පෙන්වන්න තැනක් නැති වුණා නම් මේ චිත්‍රපටියට මොකක්ද යන කලදසාව? මං කියන්නේ මෙන්න මේක නිසා අපිට කොහෙත්ම අයිතියක් නැහැ අපේ පුද්ගලික රසවින්දනය හෝ අපේ තියෙන කලාව පිළිබඳ නිර්ණායක පදනම් කරගෙන මේක
ප්‍රදර්ශනයට සුදුසු නොවේ කියලා මේක බැහැර මෙහෙම මේක හොඳයි මේක නරකයි මේක එහෙම කියන්න බෑ. අපිට පුද්ගලික මතයක් තියෙන්න තියෙන්න පුළුවන්. පුළුවන්. හැබැයි ඒ පුද්ගලික මතය නිසා අරක ප්‍රදර්ශනය වීම බාධා වෙන්න බෑ. බෑ. හැම කෘතියක්ම ප්‍රදර්ශනය වීමට, ජනගත වීමට, ප්‍රකාශයටපත් වීමට නිදහසක් අයිතියක් තියෙනවා. මචං මේ දැන් ඔය දැන් කාලයක් ආවනේ දැන් ඇගේ වෛරය එක එහෙම අතිශයින් වැඩිහිටියන්ට පමණ චිත්‍රපටි වැඩිහිටියන් පමණ චිත්‍රපටි ඒව රැල්ලක් වුණා. ඒවට ශාලා හිමියනුත් අවස්ථාව දුන්නා. ශාලා හිමියන් බලා හිටියා එහෙම වැඩිහිටියන් පමණ චිත්‍රපටයක් එනකම්. දැන් අபிසාරි වගේ වැඩිහිටියන් චිත්‍රපටයක් එනකොට නෑ අපි බලන්නේ මේ පවුලේ අයට. මොකද්ද මේ කාල දෙකක මේ වුණ වෙනස? ඉතින් ඒක මචං පැහැදිලි දෙයක් නේ. කියන්නේ දැන් 90 ගණන් වල ගත්තාම අපේ තිබිච්ච චිත්‍රපටි කලාව. අපි දැන් ඉතා විශිෂ්ටයි කියලා හඳුන්වන චිත්‍රපටි. උදාහරණයක් විදිහට අශෝක හඳගමගේ තනි තටුවෙන් පියාඹන්. නැත්තම් මේ මගේ සඳයි. වගේ චිත්‍රපටි දැන් හැදෙනවද? දැන් හැදුනත් ඒවා පෙන්වන්න පුළුවන්ද? ඒවා පවුලේ සිනමාව විදිහට ඔය හෝල් වල පෙන්නයිද? ඒවට ඒ කාලේ දැන් අපි කියමු සුද්ධිලාගේ කතාව වගේ චිත්‍රපටි. දඩයම වගේ චිත්‍රපටි. හරි ප්‍රචණ්ඩයි. හරිම ලිංගිකත්වය මූලික චිත්‍රපටි නිර්මාණය වුණා. ඇගේ වෛරය විතරක් නෙමෙයි. ඇගේ වෛරය කියන්නේ ඒකේ තිබිච්ච වාණිජමය වෙනත් ආකාරයක ප්‍රකාශනයක්. හැබැයි ඒක සම්භාව්‍ය පස්වෙනි මණ්ඩලය කියලා ගියේම ටිකක් සීරියස් තේමා කතා කරන ලිංගිකත්වයේ නිර්වත කලා මාධ්‍යයක් විදිහට අත්හදා බලන වෙන විදිහක නිර්මාණ. ඒකට මේ නිර්මාණ කලාව සම්පූර්ණයෙන් වැහුවා. ඒ නිර්මාණ කලාව ඒ කියන්නේ ඒ තිබිච්ච සිනමාවවත් ඒ තිබිච්ච චිත්‍රපට ශාලාවත් නෙමෙයි දැන් තියෙන්නේ. දැන් ඇවිල්ලා තියෙන්නේ වෙන විදිහක එකක්. ඒවේ දුවන්නේ පොප්කෝන් සිනමාවක්. ඒවට අපි කියන්නේ බයිස්කෝප් සිනමාවක් කියලා. එතකොට බයිස්කෝප් විතරයි ඒව ඇතුලේ පෙන්වන්නේ. ඒවා ඊට පිට එතකොට අර මේ වෙනස් විදිහක තේමාවන් කතා කරන අයට මම හිතන්නේ මේ යන්නේනමන් නැති වෙන සත්‍යයක් තමයි මේ සිනමාව. දැන් පහුගිය කාලේ මචං දැන් මට මතකයි මේ අවුරුද්දේ ජනවාරි පෙබරවාරි නැත්නම් ගිය අවුරුද්දේ දෙසැම්බර් නවම්බර් වල ඔය අපේ මේ කර්මාන්තයේ ඉන්න යාළුවෝ හරි සතුටින් හිටියා. මචං ආය ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එක ඇවිල්ලා තියෙන මරු තැනකට ෆිල්ම් දුවනවා අපි ගොඩ ෆිල්ම් මෙහෙමයි මෙහෙ විතරක් නෙමෙයි මචං ඕස්ට්‍රේලියාවේ මෙච්චර දවස් ගානක් පෙන්වන්න පුළුවන්. එංගලන්තේ මෙච්චර පෙන්වනවා. අපේ ලෝකෙ වටේම අපේ ඩයස්පෝරා එකේ ඉන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ දැන් හොඳම බිස්නස් එකට දැන් ඇවිල්ලා තියෙන කියලා. දැන් ඒ කට්ටිය පොඩ්ඩක් බය වෙලා ඉන්නවා. මේක දිගටම ෆ්ලොප් නේ. දිගටම මෑතක දිගටම පෙන්නපු චිත්‍රපටි ගැලවි යනවා. ඔව්. ඊට පස්සේ ආයෙ ඔය දැන් මොකක් හරි බ්‍රේක් එකක් ගහගනී කියලා මිනිස්සු බලාපොරොත්තු වෙගෙන ඉන්නවා එදා රෑ පෙන්න. ඔව්. මේ වගේ නිකන් චරිත කතා සින්දු 20 ගානක් දාලාද චිත්‍රපටි අපි මං කියන්නේ ඒක නරක දෙයක් නෙමෙයි. ඒ චිත්‍රපටි විතරද පවතින්න පුළුවන්. ඒ කියන්නේ කාලයක් රජවරු ගැන හැදුවා දැන් ගායකයෝ දැන් ගායකයෝ මේ මෑත යුගයේ හිටපු මොනවා හරි කරපු ඒ මිනිස්සුන් අල්ලලා උස්සලා තියෙන එකක්. එතකොට මේ චරිත කතා හැදෙන එක හොඳයි, මිලිටන්ලාගේ ක්ලැරන්ස්ලාගේ ෆිල්ම් හැදෙන එක හොඳයි. හැබැයි ඒවා විතරක් පවතින සිනමාවක් කියලා කියන එක අපි හිතනවාද මේ සිනමාවේ පුනරුදය ඇති වෙලා තියෙනවා කියලා. මගේ විශ්වාසය තමයි කර්මාන්තයක් විදිහට විතරනම් සිනමාව පවතින්නේ සිනමාව අවසానයි. පුනරුදය නෙමෙයි ඒක විශාල අර්බුදයක්. සිනමාව සංස්කෘතියක් විදිහට පවතිනවා. සංස්කෘතියක් විදිහට පවතිනවා කියලා කියන්නේ සිනමාව රස විඳින ප්‍රේක්ෂකයෝ පිරිසක් ඉන්නවා. විවිධ මාදිලිවල සිනමා නිර්මාණ සිද්ධ වෙනවා. සිනමා කතිකාවන් විවිධ මාදිලි වලින් සිද්ධ වෙනවා. විවිධ ප්‍රේක්ෂාගාරයන්ට ආමන්ත්‍රණය කරන විවිධ ප්‍රදර්ශන මාදිලි තියෙනවා. මෙන්න මෙහෙම වුණාම තමයි සිනමා සංස්කෘතියක් ගැන අපි කතා කරන්නේ. මේ එකම ජාතියක චිත්‍රපටි ටිකක් හදනවා. ඒ චිත්‍රපටි ටිකක් බලන්න ළමයිනුයි ඔක්කොම උස්සගෙන ආච්චි අම්මලා එකට එකතු වෙලා චිත්‍රපටියක් බලනවා. මේක අපි කිව්වොත් එහෙම සිනමාව කියලා අපිට පිළිගන්න සිද්ධ වෙනවා. වෙසක් දවසක අඟුලිමාල පෙන්වුවාම ඇවිල්ලා ආච්චිලයි මේ මුණු පුරාලයි එකතු වුණාම සිනමාව පුනරුදයක් ලැබලා කියලා. මං හිතන්නේ ඒක ඇත්ත කතාවක් කියලා. නෑ මේ චින්තන අපි දැන් තව විරාමයකට යන්න වෙනවා. දැන් මචං මොකද මේක පොඩක් වෙලාවක් යනවා. චින්තන කතා ටිකත් හොඳට යනවා. අපි මේ විරාමයට ගිහිල්ලා ඇවිල්ලා ඊළඟ කතා ටිකට අපි අද මචං චින්තා මේ දැන් ෆිල්ම් ගැන කතා කරන කෑල්ලත් එක මට අහන්න තුන එකක් තමයි දැන් ඔයා කාලයක් තිස්සේ මේ ෆැකල්ටි ඔෆ් සෙක්ස් සහ මේ සෙක්ස් කලාපය ගැන කතා කරා සංවාදයක් හැදුවානේ. ඒතකොට දැන් චින්ත පොඩි ගියක් දුන්නා මගේ ඊළඟ ෆිල්ම් එක සමහරට මෙහෙම වෙන්න පුළුවන් කියලා. චින්තත් ඉන්නේ මේ කෑල්ලට විතරක් කොටු වෙලා විතරද? හේතුව? ඔව් ඒ කියන්නේ ඇත්තටම මේ මම වැඩ කරන්නේ ලිංගිකත්වය කියන කලාපේ. මගේ කලාභාවිතය යොදාගන්නේ ඒ සම්බන්ධ පර්යේෂණයන් කරන්න. ඒක කොච්චර කාලයක් මම කරයිද කියලා මම දන්නේ නැහැ. මම තාම මට ඕන කරන තරම් දුර ගිහිල්ලා නැහැ ඒක. ඉතින් ඒක නිසා මම විවිධ අත්හදා බැලීම් කරමින් මේක සම්බන්ධ කතිකාවන් පුළුල් කරමින් පොඩි උත්සාහයක් ගන්නවා.
ඒකෙන් කියන්නේ මම මැරෙනකම්ම ඒ චිත්‍රපට විතරක් හදයිද කියලා. නමුත් මං හිතන්නේ මිනිසුන්ට තියෙන තෝරා ගැනීම දෙකයි. එකක් ආර්ථිකය, අනිත් එක ලිංගිකත්වය. ආහාර සහ ලිංගිකත්වය කියන දෙකෙන් තමයි ඔක හැදිලා තියෙන්නේ. මිනිසුන්ට මූලික අවශ්‍යතා දෙකයි. ආහාර සම්බන්ධ දේ ආර්ථිකයට බලපාන. ලිංගිකත්වය සම්බන්ධ දේ අපි කියන මේ සෙක්ෂුවැලිටි වලට බලයට ඕන දෙයකට බලපාන්න පුළුවන්. එතකොට ගොඩක් පිරිස මේ ආර්ථිකය සහ දේශපාලනය සම්බන්ධ කොටස තෝරගෙන වැඩ කරනවා. අපි ඔය අනිත් චිත්‍රපටි වල ගත්තොත් එහෙම දේශපාලනික තේමා තියෙන්න පුළුවන්, නැත්නම් මිනිස්සුගේ දුප්පත්කම ගැන තියෙන්න පුළුවන්, යුද්ධය ගැන තියෙන්න පුළුවන්. එතකොට මේ කලාපය ලංකාවේ අවවර්ධිත කලාපයක්. ඒ කියන්නේ අපේ ඇත්තටම හරිහමං ෆෝන් එකක් හැදිලා නෑ රටේ. එතකොට හරිහමං විදිහට කලාත්මකව නිර්වත භාවිච්චි වෙච්ච සිනමා කෘතීන් නැහැ. එතකොට බය නැතුව සිනමාකරුවෙක් කිසි විදිහක නිර්වත සම්බන්ධ තේමාවන් වලට මේ කැමරාව දික් කරලා නැහැ. හැමතිස්සෙම බයෙන් තමයි ඉන්න වෙලා තියෙන්නේ. උදාහරණයක් විදිහට අක්ෂරේ චිත්‍රපටය කරලා අඳගමට යන්න උන නඩු වලට. ඒ කියන්නේ මෙන්න මේ වගේ සංස්කෘතික තහංචිත් එක්ක තමයි වැඩ කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. මචං සංස්කෘතික තහනම සංස්කෘතික බලපෑම එන්නේ දැන් අපේ සංස්කෘතිය ඇත්ත කතා අපි පස්සට රීඩ් කරොත් ඔය සංස්කෘතිය තුලේ ලිංගිකත්ව කලාපවලට බොහොම ඉඩ තිබ්බ ලිංගිකත්ව බොහොම ලස්සන සංස්කෘතික විඳපු ඒ කියන්නේ කලා නිර්මාණ හැදිච්ච සංස්කෘතියක් නේ වික්ටෝරියානු ක්‍රමවේදයත් එක්ක නකොට සමහර නීති පද්ධතීන් හැදෙන්නේ. ඒතර ඒ බලපෑම තාමත් තියෙන්නේ නැත්නම් අපි තාම අපි එකකින් මිදෙන්න කල්පනා කරලා නැද්ද? ඒ කියන්නේ වික්ටෝරියානු බලපෑමෙන් ඇවිල්ලා අපි වික්ටෝරියානු එක අස්සෙන් හදාගත්තනේ සිංහල බෞද්ධ කියලා එකක්. ඔය අනගාരിക ධර්මපාලලා ඒ කාලේ හදුනන්නේ ඒක ඒගොල්ලෝ බුද්ධාගම. ඔව්. ඒක වික්ටෝරියානු ක්‍රිස්තියානි එක විදිහට පැවතුනා නම් අපිට ගැලවීමක් තිබුණා. අපි මේක බුද්ධ ආගම අස්සට ගෙනාවා. ඒ කියන්නේ කවදාවත් ලිංගිකත්වයේ පිළිබඳ සීමාවක් තහංචියක් පනවපු නැති බුද්ධ ආගම ඇතුළට මේ වික්ටෝරියානු සීමාවන් ටික බද්ධ කරගත්තා. බද්ධ කරගෙන පස්සේ අපි නිර්මාණය කරගත්ත සිංහල බෞද්ධකම කියලා එකක්. සිංහල බෞද්ධකම ලොකු දේශපාලන ටූල් එකක්. මේක ඕන වෙලාවක පාවිච්චි කරලා බලය ගන්න පුළුවන් ඉතාම භයානක ආයුධයක්. ඒක ඒ කාලේ ඉඳන් 40 ගණන් වලින් දැම්මත් ඕක පාවිච්චි වෙගෙන එනවා. ඉතින් දැනටත් කවුරුවත් මේක වෙනස් කරන්න කැමති නෑ. මොකද හැමෝම දේශපාලනය කරන අය බලන්නේ බලය ගන්නනේ. බලය ගන්න තමන්ට තියෙන අවස්ථාවක් තමන් මොකටද නැති කරගන්නේ. මේක ඕන වෙලාවක දැන් මේ දවස්වල ගත්තොත් එහෙම මම හිතන්නේ අපේ උමාරියාගේ පියවරක් නිරාවරණය වීම මහා ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මේ ප්‍රශ්නේ එන්නේ කොහොමද? ගැහණු අපේ ලංකාවේ ඔය මේ ගැහණු පිටි කොටනකොට එහෙම තමන්ගේ උඩුකය ගලවලා මේ වැස්ම ගලවලා ඒක දොරේ එල්ලලා නිර්වතින් තමයි ඩෙමෝලෙන් පිටි කෙටුවේ. ඒකට ඒ සංස්කෘතික උරුමය නෙමෙයි අපි මේ දරාගෙන එන්නේ. මේ එන්නේ කොටලු උරුමයක්. මම කියන්නේ මේක කොටලු උරුමයක් කොහෙත්ම මේ සෙක්ස් කියපු ගමන් බය වෙනවා. මේ ඔය මේ ලිංගික ශ්‍රමිකයන් සම්බන්ධ ප්‍රශ්නෙත් ඕක බලපානවා. ඊළඟට ළමයින්ගේ ලිංගික අධ්‍යාපනය සම්බන්ධ ප්‍රශ්නටත් ඕක බලපානවා. කොටින්ම විවාහය ඊළඟට මේ පේරන්ටින් නැත්තම් දරුවන් රක බලාගෙන මේ සියලු අංශවලට බලපාන ඉතාම භයානක විස බීජයක්. බය කියන එක නම් මටත් කියන්න දෙන මචං මටත් යන් චින්ත ෆිල්ම්යක් හදලා නෑ බං. ඒක කට්ටි බයෙන් වගේ කියන සමහර අය ඒක මහා විනාශයක් මොකක් ලොකු විනාශයක් වෙන්නනවා. ඒ චිත්‍රපටිය බලන්න ආපු යාළුවොත් මචං ගොඩක් එවුන් කිව්වේ අම්මෝ මං හිතුවේ මේ මීට වඩා කොහොම අමාරු චිත්‍රපටයක් කළේ කියලා. යන්තම් ඇති මේ ගානෙන් කරා. ඒ වගේ මේ ඉතින් මම ඒ කලාපය මට ආස්වාදනීය කලාපයක්. ඒක මං හුඟක් වැඩ කරන්න ආස කලාපයක්. ඒක මං ආසම දේ තමයි ඒකෙන් ඒ කොනෙන් අල්ලපු ගමන් ගොඩක් දේවල් හෙල්ලෙන්න ගන්නවා මචං. දැන් සති දෙකක චිත්‍රපටියකින් මුළු කර්මාන්තේ ශාලා හිමියෝ ඔක්කොම ගැලම්බිලා මොකද්ද මේ වුනේ කියලා මහා මේකක් ඇති වුණා කම්පනය. ඒතර ඒ වගේ මේ සෙක්ස් සම්බන්ධ මේ කම්පනය නැත්තම් මිනිස්සු කලබල වෙන ප්‍රමාණය මට ලොකු කුතුහලයක් ඇති කරනවා. මොකද මට සෙක්ස් කියන්නේ එහෙම එකක් නෙමෙයි. මට සෙක්ස් කියන්නේ බොහොම ලස්සන කනවා බොනවා වගේ මේ ඒක ගැන මට කිසිම නරක සිතුවිල්ලක් තියෙන එකක් නෙමෙයි. මට මේ මිනිස්සුන්ගේ මේ තියෙන දැඟලිල්ල සෑහෙන මේ බලන් ඉන්න ආස දෙයක්. ඒක නිසා මම හිතන්නේ මම ටිකක් කාලයක් වැඩ කරයි මේ ලිංගිකත්වය කියන කලාව. අපි මේ චින්ත තව ප්‍රශ්නයකට යන්න ඕනේ. මේ දැන් කට්ටිය හෙල්ලෙනවා පොඩක් ආසයි කියලා කියපු හින්දා මේ චින්ත පොඩි පොලිටිකල් වල පොඩ්ඩක් හොල්ලනවානේ. ඔව්. දැන් සෙක්ස් කියන එකත් එක්ක චින්ත මොකද හිතන්නේ ලංකාවේ දේශපාලන අපි දෙන්නව දේශපාලන වල කියන දන්න ඒ සම්බන්ධ අපි දෙන්න උනන්දුවක් තියෙන හින්දා මම අහන්නේ මේ ප්‍රශ්නේ අපේ බලන ඇත්තේ උනන්දු වෙනවා. මේ සෙක්ස් කියන කලාපේ හොල්ලපුවම ලංකාවේ දේශපාලන වේ කරන පැත්ත ගැන මොකද දැනෙන්නේ චින්ත සම්බන්ධ අදහස? මේ කලාපය ගැන මේ කලාපයට බය නැතුව මේ නිදහස් මනසින් එළඹුච්ච එක දේශපාලඥයෙක් ඉන්නේ. ඒ මංගල සමරවීර.
ඒ ඇරෙන්න අනිත් හැමෝම සෙක්ස් කියන කලාපය හරිම කුහක විදිහට බලපු තමන්ගේ බලය වෙනුවෙන් පාවිච්චි කරපු පිරිසක්. ඒක මේ රාජපක්ෂලද රනිල්ලද එක්සත් ජාතික පක්ෂයේද නිදහස් පක්ෂයේද ජනතා විමුක්ති පෙරමුණද කියලා වෙනසක් නැහැ. මේ සියලු දෙනාටම මේ ලිංගිකත්වය කියන කලාපය සාමාන්‍යයෙන් හුඟක් ඇලර්ජික් මේ දිරවාගත නොහැකි කලාපයක් බවට පත් වෙලා තියෙනවා. ඕකෙදී මේ මං හිතන දේ තමයි දැන් ලිබරල් කියන මතවාදය නැත්නම් අනේකාගේ නිදහස බාර ගැනීම කියන මතවාදයේ වෙනුවෙන් පෙනී සිටින දේශපාලනයේ ලංකාවේ දැන් නැහැ. ඒක ඉවරයි. මංගල සමරවීරගේ අවසානයත් එක්ක මම හිතන්නේ ඒක ඉවර වුණා. මේ දැන් තියෙන්නේ අර කන්සර්වේටිව් නැත්නම් රිපබ්ලිකන් මේ ජාතිවාදී ජාතිය මූලික කරගත්ත කුලයකයක් ඉන්නවා. අනිත් කට්ටිය වාමාංශික ඒත් දෙගොල්ලන්ගේම සදාචාර සීමාව එකයි. ඒ දෙගොල්ලම මේ සිංහල බෞද්ධ සීමාවේ තමයි එහෙට මෙහෙට වැඩ කරමින් ඉන්නේ. ඒ අනිත් කට්ටිය ඉන්නවා වාමාංශික දුප්පතුන් තමයි නිර්ප්‍රභූ කියලා එකක් හදාගෙන. මේ මගේ පෙනී සිටීම තියෙන මේ දෙකටම වෙනස් තැනක. ඉතින් අවසාන තමයා වුණත් ලිබරල් අදහස් තියෙන මිනිහෙක්. ඉතින් ලිබරල් අදහස් සමග තමයි ජීවත් වෙන්නේ. ඉතින් මං හිතන්නේ මං ඉන්නේ නොපවතින දේශපාලන කඳවුරක. දෙසි උතර මචන් දැන් ඔය සාමාන්‍ය දැන් ඔය වගේ මම මේ අහන්න දැන් චින්තා ඉන්න තැන ඒ කඳවුර පෝෂණය කරන්න දැන් සාමාන්‍ය අපි දන්න කල් සිනමා කර්මාන්තය ගොඩාක් ඉන්න අපි නිෂ්පාදක කියලා එන කටින් ව්‍යාපාරිකයෝ පවුලේ සිනමාවට උදව් කරන කට්ටිය ඉන්නවා රාජ්‍ය චිත්‍රපටයට උදව් කරන කට්ටිය ඉන්නවා ගායක චරිත කතාවට උදව් කරන කට්ටිය ඉන්නවානේ මේ කර්මාන්තය නැත්නම් චින්තා හදන්න යන මේ කර්මාන්තයට නැත්නම් මේ මාතෘකාවකට උදව් කරන පිරිසක් ඉන්නවද හැදමින් තියෙනවද නැත්නම් නැත්තම නැද්ද? දැන් මේකේ මේ කලාපයේ ටිකක් අමුතු තත්ත්වයක් තියෙනවා. ඒ කියන්නේ දැන් මේ මම කියන තේමාවන් වලින් නිර්මාණ කරන්න පුළුවන් ලිංගික සූරාකෑමක් අරමුණු කරගෙන සමහර වෙලාවට මේ ගෑනුත් එක්ක මේ නිදා ගන්න පුළුවන්ද කියලා බලන්න නැත්නම් තමන්ගේ ආසාවන් සන්තරපණය කරගන්න නැත්නම් මොකක් හරි මේ නිර්වජ්ජවනිකාවක් පෙන්නලා කීයක් හරි වැඩිපුර කඩා ගන්න පුළුවන්ද ප්‍රේක්ෂකයාගෙන් කියලා බලන්න මේ වගේ මම ඒකට කියන්නේ නිකන් මේකේ පොඩි අවරගණයේ භාවිතාවක් තියෙනවා මේ කලාව. ඒක විකුණන්න පුළුවන්. මේ එහෙම විකුණලා මුදල් ගන්න එන ව්‍යාපාරික ප්‍රජාවක් හෝ ආයෝජකයන් පිරිසක් ඉන්නවා. නමුත් මගේ පෙනී සිටීම මේ ලිංගිකත්වය යන සුන්දර දෙයකී මනුස්ස කලාපයකින් මේක ශිෂ්ට විදිහට ගනුදෙනු කරන්න සමාජයේ ශිෂ්ට කරන්න පාවිච්චි කරන්න මේ අවශ්‍යයි කියන එළඹුමින් ඒ කැරක්ටර්ස් දිහා බලන ඒ සෞන්දර්යාත්මක ප්‍රවේශය දරන එකට මං හිතන්නේ එහෙම මේ මුදල් වියදම් කරන නැත්නම් ඒ ගැන උනන්දු අය ඉන්නවා කියලා. ඉතා අඩුවෙන් කීප දෙනෙක් ඉන්න පුළුවන්. එහෙම කට්ටිය නැහැ. හැබැයි කට්ටිය නැහැ කියලා ඉතින් චිත්‍රපටි නොකර ඉන්න බෑ. මචං මේ දැන් චිත්‍රපටවලින් පොඩ්ඩක් එහාට පයින්න දන්නේ ට්‍රේල් ඩ්‍රාමාවට. මම ට්‍රේල් ඩ්‍රාමාවලින් ප්‍රශ්න අහන්නේ මං හිතායිද චින්තක මේ අන්තිම හරිය අහන්න ඕනේ කියලා. දැන් ලිංගිකත්වය නැත්තම් තියෙන ලිංගිකත්වය සම්බන්ධ මේ මාතෘකාටද අදාළ කතා. දැන් පහුගිය කාලේ විවිධ අපේ රජයේ නාලිකාවල පවා හැදෙන ටෙලි නාට්‍ය වල විශේෂයෙන් මේ ගමේ ලිංගිකත්වයේ පදනම් කරගෙන නැත්නම් චරිතයක් හර දෙකක් කර ඉන්නවා. ඒ ලිංගිකත්වයේ මත පදනම් වුණු චරිතය ඉන්නවා. නැත්නම් කතාවේ කොහොර ලිංගිකත්ව වචන තියෙනවා. මේ ටෙලි නාට්‍ය වල එහෙම පොඩි මේ දවස්වල ටෙලි නාට්‍ය වල එහෙම දෙයක් දකින්න තියෙනවා. චිත මොකද ඒ ගැන හිතන්නේ? මං හිතන්නේ සිනමාවට වඩා ලොකු නිදහසක් ටෙලි නාට්‍ය වල තියෙනවා දැන්. ඒ කියන්නේ ටෙලි නාට්‍ය ඔක්කොම වගේ වැඩ හිටියන්ට පමණයි. හැබැයි එහෙම වැඩ හිටියට පමණයි කිසිම ලේබල් එකක් නැතුව වුණත් ඒක ප්‍රචාරය වෙන්න අවසර දීලා තියෙනවා. නිදහස ලැබලා තියෙනවා. ඒක නරක දෙයක් නෙමෙයි මම මේ කිව්වා කියලා ඒක වාරණය කරන්නවත් කරන්න එපා. ඒම කරන්න එපා. ඒ හැදෙන එක ලොකු දෙයක්. ලොකු දෙයක්. අපිට මොකුත්ම නැත්තම් ටෙලි නාට්‍යයක් හදාගන්න පුළුවන් වෙයි පස්සේ. මේ ඒක වෙන්න හේතුව මේකයි. ඒක වෙන්න හේතුව ඇත්තටම මේ ටෙලි නාට්‍ය ටීවී එකේ බලන පිරිසක් නැහැ. දැන් ඔව් මේ ටෙලි නාට්‍ය මිනිස්සු බලන්නේ ආපහු YouTube ආවහම. ඒතකොට YouTube කියන්නේ ස්ට්‍රීමින් පර්සනල් ප්ලැට්ෆෝම් එකක්. එතකොට මිනිස්සු මේක තනියම බලනවා. එතකොට අර පවුලේ කට්ටියත් එක්ක පොදුවේ බලන අවකාශය නෙමෙයි පොදුවේ යහපත් මේවට විරුද්ධ සංස්කෘතිකවාදී මිනිහෙක්. හැබැයි එයාගේ ෆෝන් එකේ එයා බලන දේ වෙනස්. ඒතකොට මෙන්න මේ අපේ ඔය සිංහල බෞද්ධකම කියලා කියන්නේ ඒකනේ. එලිපිට එකයි ඇතුළේ එකයි කියන එකනේ. බා හංගගෙන උඹ සෙක්ස් කරාට කමන්නේ ඒක කියන්න නරකයි. වගේ එකකනේ යන්නේ. ඉතින් මෙන්න මේ
ආචාර ධර්මයට මේක එකඟයි. ඒතර අර සිංහල බෞද්ධකමට එකඟ මේ ආකාරයකින් තමයි මේක පවතින්නේ. හැබැයි මොනවා වුණත් ඉතින් ටීවී එක අපි පරණ අදහසින් කිව්වොත් එහෙම සාරේ තියෙන පොදු අවකාශය මේ වගේ වැඩිහිටි තේමාවන් වලට පාවිච්චි වීම හොඳයි. හැබැයි මගේ යෝජනාව නම් ඒ කියන්නේ අපිට පුළුවන් නම් 8මාරෙන් හෝ 9මාරෙන් පස්සේ වැඩිහිටියන්ට පමණයි කියන ලේබලේ යටතේ දේවල් ප්‍රචාරය කරන්න. එතකොට ඒක දැනුම් දීමක් කරනවා අපි මේක ළමයි ඉන්නවනම් බුද්ධි කරවන්නේ කියලා. එහෙම කරන්න පුළුවන් නම් මේක තරමක් ශිෂ්ටයි කියන එක තමයි මගේ අදහස. චින්ත අපි වැඩේ ඉවර කරන්න හදන්නේ මේ දැන් අචන්ද අපි දැන් කතා කරපු එක ඇතුලේ අபிසාරි ගැන කතා කරා. අபிසාරි අපි කිව්වගේ මොකද උනේ මොකද වෙන්නේ? ඒ හා ලංකා සිනමාවට පුනරුද්ධ සිනමාවක් කරන්න ඕල් මේ අර්බුදයෙන් ඇවිල්ලා අන්තිමට මොකද චින්තන කියන්න තියෙන්නේ හෙට අபிසාරි ඇතුළු ලංකාවේ සිනමාව ගැන මොකද වෙන්නේ? ඔව් නෑ මම හිතන්නේ හැම අර්බුදයක්ම මේ අලුත් අවස්ථාවක් නිර්මාණය කරනවා. එතකොට මේ සිනමාවේ අර්බුදය මේ තරම් උග්‍ර වීම හොඳයි. දැන් මාර කෘතීන් ගොඩක් හැදෙනවා, මාර නිර්මාණ ගොඩක් හැදෙනවා. මේ නිර්මාණ එළියට දාගන්න ඕන කරන තිරයක් නැත්තම් මාධ්‍යයක් නැතුණෙන් පස්සේ මෙතන කැරැල්ලක් බිහි වෙනවා. මේක නවත්තන්න බෑ. එතකොට මේක සමහර වෙලාවට ඔය චිත්‍රපට ශාලා හිමියන් පැත්තට වෛරයක් විදිහට නැත්නම් ඒගොල්ලන්ගේ වරදක් විදිහට දික් වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට මේක මණ්ඩලවල වැරද්දක් විදිහට දික් වෙන්නත් පුළුවන්. හැබැයි මෙතන තියෙන ඇත්ත ප්‍රශ්නේ තමයි මේ නීතියෙන් අවහිර කරගෙන තියෙනවා. ඒ කියන්නේ එක්තරා පිරිසකට විතරක් තමන්ගේ ව්‍යාපාරය කරන්න අවසර දීලා අනිත් කිසිම කෙනෙකුට තමන්ගේ ප්‍රකාශනය කර ගැනීමට අවකාශයක් නැති අහිමි කරලා තියෙනවා. ඉතින් මේ පුද්ගලික අයිතිය පිළිබඳ නැත්නම් නිර්මාණ අයිතිය පිළිබඳ ප්‍රශ්නේ අපි ඉස්සරහා තියෙනවා. ඉතින් මේකට මම හිතන්නේ මූණ දෙන්න සිද්ධ වෙනවා මේ අවුරුද්දේ අවසානයේට යන්න කලින්. මොකද මේක විශාල අර්බුදයක් දක්වා නිර්මාණය වෙන්න නියමිතයි. මේ අතරේදී ඉතින් මගේ හැමතිස්සෙම උත්සාහය තමයි මොකක් හරි අර්බුදයක් තියෙනවා නම් මම කොයි වෙලේකවත් ඒ පාර්ශවයන්ට ඇඟිල්ල දික් කරන්නවත් ඒවත් එක ගැටෙන්නවත් උත්සාහ කරන්නේ නැහැ. ඒ වෙනුවට මම උත්සාහ කරන්නේ විකල්ප මාධ්‍යයක් නිර්මාණය කරන්න. මෙන්න මෙහෙම විකල්පයක් මට උත්සාහ කරලා බලන්න පුළුවන් කියලා යෝජනා කරනවා. ඒකට ඒ යෝජනාවටත් කෙලවනවා නම් එහෙම ඒක මට කරන්න දෙයක් නැහැ. හැබැයි මට පුළුවන් මගේ යෝජනාව දෙනවා. මේ මං වගේ චිත්‍රපටිකරුවන්ට මෙහෙම අවස්ථාවකින් මට අපිට සෑහීමකටපත් වෙන්න පුළුවන් කියන එක කරලා පෙන්නනවා. ඒක තමයි මං හිතන්නේ මේ සාධනීය මාර්ගය. හැබැයි ඉතින් අපි දන්නවනේ ඉතින් සමහර එක අය එක විදියට හිතලා අපි හිතනවානේ මම කැමති නැත්තම් මේ නිර්මාණය එළියට යන්න නරකයි. මං මේ වගේ නිර්මාණ පෙන්වන්න ඉඩ දෙන්න නරකයි. ඒ වගේ පොඩි ෆැසිස්ට්වාදී අදහස් වල ඉන්න අය විරුද්ධ වෙන්න පුළුවන්. නමුත් හැමතිස්සෙම ගැටුම කියන එක හොඳ දෙයක්. ගැටුමකින් පස්සේ ඊළඟ තත්ත්වය නිර්මාණය වෙනවා. මචං බොහොම ස්තුතියි. මේ අපිත් ඇත්තටම ප්‍රාර්ථනා කරනවා මේ අර මේක වෙන තිරයක අර ඔයා ප්‍රාර්ථනා කරනවා වගේ අපිට මේ පල්ලියක නැත්තම් කොහේ හරි පිට්ටිනියක නැත්තම් කොහේ හරි විශ්වවිද්‍යාලයක අනිත් කල්පනා කරලා බලන්නකෝ දැන් ලංකාවේ සිනමාව ඔය කියන පුනරුද්ධය ඇති වුණාට පස්සේ වුණත් කාටද බලන්න පුළුවන් ෆිල්ම් එකක් කියලා. දැන් ෆිල්ම් එකක ටිකට් එක කීයද? ඒක ඇතුළට වතුර බෝතලයක්වත් අරන් යන්න බෑ. වතුර බෝතලයක් ගත්තත් කීයද? පොරි පැකට් එකක් ගත්තොත් එහෙම කීයද? ඒත් මේ වියදම දරලා කාට හරි අර කියන පවුලේ සිනමා හතර දෙනෙක් පවුලේ 4 දෙනෙක් ගිහිල්ලා ওই චිත්‍රපටිය බලන්න පුළුවන් කීයෙන් කී දෙනාටද? එතකොට සිනමා ප්‍රේක්ෂකයෙක් වීම නැත්නම් සිනමාව රස විඳීමේ අයිතිය බලෙන් උදුරගෙන පොදු ජනතාවගෙන් උඹලා ඕක YouTube එකේ හරි කොහේ හරි අහම් බලපන්. එතකන් උඹලා ඔය නියෝගනේ බලා ඉඳපන්. මේක නම් අපි පිළිගන්න කලාව මේක සෑහෙන දරුණු තත්ත්වයක්. ඔය ඒක තමයි මේ චින්තක යෝජනා අපි ඇත්තටම පුනරුද්ධය හිමිකරුවන්ට පුනරුද්ධය කරන අයට අපි බාර දෙනවා. මොකද ඒක ඇත්තටම හොඳම. අපිත් ආසයි අර කී විදිහට මේ රුපියල් 7000ක් 10000ක් වියදම් කරලා දුක් විඳින්න නැතුව අපිට ඕන අවකාශයක කඩල කොට්ටක් හදා මිනිස්සුන්ට පිරිසක් එක්ක වට වෙලා මේ කලාවක් රස විඳින්නේ. මේ ඉතින් අපි සුපතන මචං අනිවාර්යයෙන්ම thank you. අදට ඉතින් අපි අද චින්තත් එක්ක මචං කතා බහ කරේ. අපි ලබන සතියේ හම්බෙමු මචං වැඩසටහන. ඒත් එක්ක ඔබට සුබ රාත්‍රියක්.